හරි. සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අද අපි සම්බන්ධ වෙලා තියෙන්නේ සංදි කියන පාඩමත් එක්ක. එතකොට මේ සංදි කියන පාඩම ඔයාලට O level විෂය නිර්දේශයේත් තියෙනවා, A level විෂය නිර්දේශයේත් තියෙනවා. හැබැයි ඒ තියෙන ප්‍රමාණය වෙනස්. හරි. එතකොට මට පේන හැටියට මේ සංදියක් කියලා කියන්නේ විවාහයක්. හරි. ඔයාලා මෙච්චර කල් දැන් අනුන්ටනේ විවාහ වෙන්න ලියුම් එහෙම යවන්න උදව් කරානේ යාළුවන්ට. නේද? එතකොට දැන් ඔයාලට තියෙනවා දැන් ඔයාට මේකෙත් තියෙන්නේ කපු මහත්තයෙක් වගේ කටයුතු කරන්න. හරි? එතකොට සංධිය කියන එක මට පේන්නේ නම් විවාහයක් වගේ. අපි බලමු දැන් මේ සංධිය කොහොමද විවාහයක් කියලා. ඇයි මං එහෙම කීවේ කියලා. හරි? සංධි කියන එකෙන් අදහස් වෙන්නේ එක්කොට ගලපා ගැනීමක්. සංධි කියන්නේ එක්කොට ගලපා ගැනීමක්. සංධි එක්කොට ගැලපීම. එතකොට ඔයාලා හැමතැනම මේක කරලා තියෙනවා. තමන්ගේ යාළුවට උදව් කරලා එක්කොට ගලපලා තියෙනවා නේද? එතකොට දැන් මේ අපේ මේ අපි නැමෙන තැන් වලට කියන මේවයි අපි හතර හන්දි කියලා නේද? ඒ හන්දි කියන වචනයත් එක්ක තමයි මේ සංධි කියන එක හැදිලා තියෙන්නේ. මම ඒක පෙන්නන්නම්. හන්දි හයන්න සයන්න වෙලා තියෙනවා සංධි. හරි. ඊළඟට තව එහෙම වුණ අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් හඳ. අපි ඒකට කියනවා සඳ කියලා. ඊළඟට අපි ගන්නවා හඳුන්. අපි ඒකට කියනවා සඳුන්. එතකොට මෙහෙම ගත්තාම සයන්න හයන්න වෙලා මේ සංධි කියන වචනය හැදිලා තියෙනවා. එතකොට සංධියක් කියන්නේ මොකක්ද කියලා සිදස් සංගරාව කියන ව්‍යාකරණ ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා. හරි? ඔයාලා දැන් අපි එක්කොට ගලපා ගැනීමක් කීවා නේද? එතකොට ඔයා විභාගෙට ලියන්න එපා වෙන කෙනෙක් එක්ක එක් කරලා එකට ගැලපිලා ඉන්න එක සංධියක් කියලා. නේද? විවාහයක් කියලා එහෙම ලියන්න එපා. විවාහයක් කියලා ලියවනම් මේ ඒක ඔයාගේ නම දාලා යටින් ලියාගන්න මම කියන ආකාරයට විවාහයක් කියලා. හරි? එතකොට සංධි කියන එක සිදස් සංග්‍රහව කියන ව්‍යාකරණ ග්‍රන්ථයේ සඳහන් වෙනවා පෙර පරවණන්. පෙර පරවණන් නිසි විදිනි ගලපනු සඳනම්. එතකොට පෙර පරවණන් කියන්නේ පෙර කියනවා එහෙනම් పూర్ව කියන එකට. పూర్ව. පෙරවරු කියලා අපි හවස යන්නේ නැහනේ නේද? යාළුවෙට කියනවා මම පෙරවරු 7ට ඔයාව හම්බ වෙන්න එන්නම්. හරි? එතකොට ඔයා හවස් වෙලා යනවද රෑ 7ට? නැහනේ. එතකොට පෙර කියන්නේ పూర్ව කියන එක. පර කියනවා පරය කියන එක නෙමෙයි. අපර ඒ පර කියන්නේ අනුන්ගේ කියන එක. හරි? අපර නැත්තම් පසු. හරි? එතකොට පෙර පර වණන් කියන්නේ වර්ණ නැත්තම් අක්ෂර. නිසි කියනවා සුදුසු. විඳුනි කියනවා විධික්‍රමයකින්. එතකොට අපි මේකට ගන්නවා ආදේශය, ලොප් කිරීම. මෙන්න මේ වගේ විධික්‍රම සංදි වල තියෙනවා. හරි? ගලපනු සඳනම්. සඳ කියන්නේ සංදි කියන එක. එතකොට මේකේ සඳහන් වෙලා තියෙනවා සිදස් සංග්‍රහවේ සංදියක් කියන්නේ මේකයි කියලා. එතකොට පෙර පර වණන් කියන්නේ මොනවද? දැන් ධන ලකුණෙන් මේ පැත්තට මම දාලා ලියනවා බෝලයකුයි ත්‍රිකෝණයකුයි. හරි? මේ පැත්තට කොටුවකුයි ඔයාලට අර විසක් එකට හදන ඔන්න අටපට්ටමක් වගේ එකක් දැම්මා. ඒක අටපට්ටමක් නෙවෙයි නිකන් හැඩේ වෙනස් වෙන්න. හරි? එතකොට මේ පැත්තේ පදයට ධන ලකුණෙන් මේ ඉස්සරහා තියෙන එකට අපි කියනවා පෙර පදය කියලා. පෙර පදය. ධන ලකුණෙන් පස්සේ තියෙන එකට අපි කියනවා පසු පදය. නැත්තම් අපි ඒකට කියනවා අපර පදය. අපර කියලාත් කියනවා. හරි? එතකොට මේ දෙන්න අතර මේ ධන ලකුණ ගාව සිදුවන දෙයක් තමයි සංධියක් කියලා කියන්නේ. මෙන්න මේ දෙන්නගේ මොකක් හරි වැඩක් වුණා නම් ඒක සංධියක්. හරි? එතකොට මම මේක උදාහරණයක් වශයෙන් ඔයාලට කියන්නම්. උදාහරණයක් වශයෙන් ගියොත් අපි උදාහරණයකට යන් දකුණත කියලා ඔයාලට එනවා වචනයක්. දකුණත. හරි? ඔයාගේ තියෙනවා දකුණත. දැන් මේක විසන්ධි කරන්න කියලා තියෙනවා. එතකොට ඔයා විසන්ධි කරනවා දකුණු කකුල. හරි?
දකුණු කකුල කියලා විසන්ධි කරනවද? දකුණු අත විසන්ධි කරපුවාම දකුණ ධන අත. හරි? දකුණු කකුල කියන්නේ නැහැ ඒකට. එතකොට මේකේ දැන් මේ දෙන්න එකතු වෙන එක තමයි සංධියක් කියලා කියන්නේ. ඔයාට මේක තේරුම් ගන්න එකපාරටම අමාරු වෙයි. ඒ හින්දා මම ලේසි වචනයකට යන්නම්. හරි? ලේසි වචනයකට යන්නම්. නිකන් නිලඹර වගේ එකක්. නිලඹර මේ වචන ගැන අපි කතා කරනවා. මේක ටිකක් සංකීර්ණයි එකපාරටම පටන් ගන්නකොට. හරි? ඒ හින්දා අපි වෙන වචනයකට යන්. නිලඹර විසන්ධි වෙච්චාම නිල් ධන අඹර. දැන් මේකේ පෙරපදය කවුද? පෙරපදය කියන්නේ මෙන්න මෙයා. ඉස්සරහින් ඉන්න එක්කෙනා. හරි? එයාට කියන අපි පෙර කියලා. පිටිපස්සෙන් ඉන්නවා නම් එයාට කියනවා පසු කියලා. හරි? එතකොට මේ දෙන්න එකතු වෙනවා. අල්ල යන්නේ අයන්නයි එකතු වෙච්චාම ල. හරි? ඔයාලගේ දැන් මේ ව්‍යංජන හෝඩියේ කියන්නේ මේ අක්ෂර මාලාවේ ව්‍යංජන අකුරු තියෙනවනේ නැත්නම් ගාත්‍රාක්ෂර ගතකුරු. එතකොට ඒවා ඔයාලට ශබ්ද කරන්නේ මෙහෙම. කා නේද? අක්ෂර මාලාවේ කොහොම තියෙන්නේ? කා ක ගා. මෙහෙමනේ තියෙන්නේ. හැබැයි මේ අකුරු ඔයාලට මේ කියවන්න ලේසියට විතරයි මෙහෙම දාලා තියෙන්නේ. මේ අකුරු ඇත්තටම අක්ෂර මාලාවේ තියෙන්න ඕනේ ওই විදිහට නෙමෙයි. හරි? කයන්නක් කියන අකුර තනි අකුරක් නෙමෙයි. ඒක අල් කයන්නයි අයන්නයි එකතු වෙලා හැදිච්ච අකුරක්. හරි? ගයන්න කියන්නේ තනි අකුරක් නෙමෙයි. ඒක හැදිලා තියෙන්නේ අල් ගයන්නයි අයන්නයි එකතු වෙලා. හරි? එතකොට මේ අකුරු තනි අකුරු නෙමෙයි. අක්ෂර මාලාවේ හරිනම් තියෙන්න ඕනේ මෙන්න මෙහෙම. අක් අග් උප් උත්. එතකොට දැන් පොඩි ළමයෙක්ට දැන් එනවා අක්ෂර මාලාව කියවන්න. හරි? එතකොට ඒ ළමයා එකපාරටම මේ ටීචර් ළඟට ගිහිල්ලා උප් උත් කිය එහෙම කියන්න බෑනේ. එතකොට මේ කියවීමේ පහසුව සඳහා හරි ඔයාගේ පහසුවක් වෙන්න පුළුවන්. ඔයාට එකපාර බඩේ අමාරුවක් හරි තියලා අක්ෂර මාලාව කියවන්න කිව්වොත් ඉවරයිනේ. නේද? ඒ හින්දා කියවීමේ පහසුව සඳහා තමයි මෙන්න මේ අයන්න කියන එකත් එක්ක ආදේශ කරලා ඔයාලට මේ කියවන්නේ. එතකොට කාක ගාග කියලා ඔයා කියවන්නේ අයන්නත් එක්ක ආදේශ කරලා. හරි? මම ඒක අමතර කරුණක් විදිහට කිව්වේ. එතකොට මේ දෙක එකතු වෙනවා. එකතු වෙලා වචනේ හදනවා නිලඹර. මම මේක ඔයාට මේක විස්තර කරේ නැත්තේ ඒක ඔයාට ටිකක් ඉස්සරහට යනකොට තේරෙනවා. හරි? ඇයි මම එකපාරටම ඔයාට පළවෙනියටම සංධි කියන පාඩම ඇතුළේම ඔයාට ටිකක් සංකීර්ණ එකක් දෙන්න බෑනේ. නේද? සංකීර්ණ නෑ මේක හිතා ලේසි පාඩමක්. මේ ටිකක් එහෙම අමාරු කරන්න ඕනේ නෑනේ මුලදී නේද? පස්සේ අපි අමාරු ඒවට යන්න. හරි. එතකොට මේ වගේ සංධියක් කියන්නේ දැන් ඔයාට මොකද්ද කියලා පැහැදිලි වෙනවා. අපි ඊට පස්සේ අපි නිර්වචනයක් හදාගමු සංධියක් කියන්නේ මොකද්ද කියලා. ලංව පිහිටි ලංව පිහිටි ශබ්ද ශබ්ද ගැන අපි කතා කරේ නෑනේ. එහෙම නැත්නම් අපි ඔයාට කියනවා අක්ෂර. අක්ෂර කියන්නේ ශබ්ද. ලංව පිහිටි ශබ්ද නැත්නම් අක්ෂර තනි පදයක් වනසේ ගලපා ගැනීම ගලපා ගැනීම. හරි? එහෙම නැත්නම් අපිට තව එකක් කියන්න පුළුවන් පරතරයක් ඇති නොවනසේ පරතරයක් ඇති නොවනසේ. හරි? ලංව පිහිටි ශබ්ද එහෙම නැත්නම් අක්ෂර පරතරයක් ඇති නොවනසේ තනි පදයක් විදිහට ගලප ගන්න එකට අපි කියනවා සංධියක් කියලා. මම ඒක ඔයාලට තහවුරු කරලා කියන්නද? දැන් බලන්න මේක වචනය නිලඹර. හරි? එතකොට මේ වචනය දැන් මේ සංධි වෙලානේ මේක හැදිලා තියෙන්නේ. එතකොට මේ අතරේ තව ඉඩවල් නැහැනේ නේද? මේක තනි පදයක් බවට පරතරයක් ඒ ඇතුලේ නැහැ. දැන් මෙයා මේ දෙන්න අතර පරතල දාලා ධන ලකුණු දාලා නැහැ. ඒ හින්දා මේක කියනවා සංධියක් කියන්නේ තනි පදයක් බවට මේ ලං වෙලා වචනයක් අක්ෂර නැත්නම් ශබ්ද පත් කර ගැනීමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ සංධි ගැන හඳුනා ගැනීමේදී මම ඔයාගේ පහසුව සඳහා මම ඔයාට කිව්වා මේක පෙරපදය කියලා එකක් කිව්වා. නේද? පෙරපදය පසුපදය කියලා කිව්වා. අපි පෙරපදය පසුපදය කියන එක පහසුව සඳහා මම ඔයාට උදාහරණයක් ගේන්නම්. මේ
කාටුන් රූපයකුත් දාලා. හරි. ඔයා නැත්තම් ඔක මතක තියාගන්න නෑනේ. මෙයාට මං කියනවා පෙර පදය. මේ ඉන්නේ පෙර පදය. විභාගෙට එහෙම මේව ඇඳලා කෝටු කිතායු ඇඳලා පෙර පද කියලා හැම ලියලා එන්න එපා. ඊට පස්සේ මෙයාට කියනවා පසු පදය. මම හොඳට විභාගෙ ලියලා ආවා කියලා මේව ඇඳලා ලියන්න එපා. විස්තර කිරීම එක ලියන්න. එතකොට හරි. හරි. මේ දෙන්නම එකතු වුණාම තමයි අපි සංදි පදය හදාගන්නේ. සංදි පදය. එතකොට මම මේ පෙර පදයේ මම පහසුවට මගේ පහසුවට සහ ඔයාට උගන්වන්න ලේසි හින්දා මම මේකට කියනවා පිරිමි එක්කෙනෙක් කියලා. හරි පිරිමි. පෙර පදයට මම කියනවා මේකට පිරිමි පදය. මේකට කියනවා ගැහැණු පදය. කියලා මං කියනවා. ඉගැන්වීමේ පහසුව සඳහා සහ ඔයාට නිදසුන් වශයෙන් කතාවක් විදිහට මේක කරගෙන යන්න සඳහා. හරි. එතකොට අපි ඊළඟට බලමු සංදි අපිට කීයක් හම්බ වෙනවද? නේද? දැන් ඔයා සංදි පාඩම ලේසියිද කියලා අහන්නේ ඔයාගේ යාළුවගේ. හරි? නැත්තම් ඔයාට උඩින් ඉගෙන ගත්ත අක්කා කෙනෙක්ගෙන්. ඒ අක්කා ඇවිල්ලා කියනවා අනේ නංගි ඈ සංදි නම් ගොඩාක් අමාරුයි. එතකොට ඔයා මොකද වෙන්නේ? ඔයා විභාගෙට නැත්තම් පාඩම ඉගෙන ගන්න යන්නෙම අමාරුයි කියලා හිතේ තියාගෙන. හරි? එතකොට අමාරුයි කියලා ඔයා හිතේ තියාගන්න පාඩම කවදාවත් ලේසි වෙන්නේ නැහැ. ඔයා ගියපු වෙලාවෙ ඉඳන් අනේ අමාරු එකක් නේ කියලා මේ ලියන්නේ. දෙන හැම එකක්ම අමාරු එකක් කියලා ලියනවා. ඕක තමයි විචාරවලටත් වෙන්නේ ඔයාලට. හරි? විචාරයක් ලියන්න ඔයාලා 9 පන්තියේදී දන්නේ නැහනේ. එතකොට ඔයාලා යන්නේ ඕක අහන්නේ 10 පන්තියේදී අක්කලාගෙන්. 10 පන්ති අක්කලා උන් කවදාවත් උඹලට ලේසි කියන්නේ නැහැ. උන් කියන්නේ අනේ මල්ලි හිතා ගන්න බෑ මේක කොහොම ලියන්නද කියලා පට්ට අමාරුයි කියනවා. උඹලා 10 පන්තියට යන්නෙම අර අමාරුයි කියන එක හිතේ තියාගෙන. ඉතින් කොහොමදත් අමාරුයි තමයි. ඒ මුණහම. හරි මේවා ඊටාම ලේසි පාඩම්, ඒ වගේම රසවත් පාඩම්. හරිද? එතකොට අපි සිංහල සංදි අපිට 10ක් හම්බ වෙනවා. මම මේ මිශ්‍ර සිංහල සංදි ගැන කියන්නේ නැහැ. හරි? සිංහල සංදි. ඒ හින්දා මේක ඒ අමාරුයි කියන මානසිකත්වයෙන් මේක බලන්න එපා. හරි? එක තමයි ස්වර සංදිය. ස්වර සංදි. මම සංදි කියන එක මට කම්මැලි හින්දා මම ලියන්නේ නැහැ. මං හරි කම්මැලි. ස්වර සංදි. ඊළඟට పూర్ව ස්වර ලෝප. ඊළඟ එක තමයි පරස්වර ලෝප. පරස්වර ලෝප. ඊළඟ ස්වරාදේශ. හොරාදේශ නෙමෙයි ස්වරාදේශ. ස්වරාදේශ. ස්වරාදේශකේ විරුද්ධ එක ගාත්‍රාදේශ. ගාත්‍රාදේශ. ඒ වගේම එකක් තියෙනවා ගාත්‍රාක්ෂර ලෝප. නේද? දැන් ගාත්‍රාක්ෂර ලෝප. ඊළඟට ඔයාලට මෙතන පේනවා ඇති. මෙතන පේනවා එකක් ලියන්නම්. පූර්ව රූප. පූර්ව රූප. අපට සිරින ගොඩක් තියෙයි වගේනේ. පූර්ව රූප, පර රූප. පරපූර්ව නෙමෙයි පර රූප. පර රූප. පර රූප සංදිය හොඳේ. 9 ආගම සංදිය. ආගම. ආගමත් ඔයාට ඇලපිලි දෙකක් පෙවුනොත් නේ. හරි? ආගම සංදිය. අවසාන එක මම ඔයාට කියනවා දිත්ත රූප. දිත්ත රූප. හරි? එතකොට මේ සංදි 10 තියෙනවා. එතකොට මේ සංදි 10න් මෙන්න මේ පර රූප කියන සංදිය පිළිබඳව අපිට සිදත් සංග්‍රහව තුල සඳහනක් වෙන්නේ නැහැ. එතකොට සිදත් සංග්‍රහවේ තියෙන්නේ සංදි කීයක්ද? සිදත් සංග්‍රහවේ 9යි. හරි? ඒ හින්දා නමුත් සිංහලයේ දැනට අපි සංදි 10ක් භාවිතා කරනවා. ස්වර සංදිය. මේ ස්වර සංදියට අපි තත්බවව කියනවා සරසඳ. සරසඳ. දැන් බැරි වෙලාවත් ඔයා සංදි ඉගෙනගෙන නේද? ඔයා ඉගෙන ගන්නේ මේ නම් ටික විතරයි. එකපාර පේපරේ වාට ඇවිල්ලා තියෙනවා සරසඳ කියලා. එතකොට ඔයාට සරසඳ ගැන තමයි රචනාවක් ලියන්න වෙන්නේ. ව්‍යාකරණයක් මතක් වෙන්නේ නැහැ උතන. හරි? ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම මේ වචන ටිකත් එක්ක අර මේ දැන් කියන වචන ටිකත් හොඳට මතක තියාගන්න. සරසඳ. ඊළඟට පූර්වස්වර. ඒ කියන්නේ පෙර සර
ලොප් සඳ. ලොප් සඳ. පූරස්සර ලෝප. එහෙනම් පරස්සර ලෝප නම් පරසර ලොප් සඳ. ස්වරාදේශ නම් සරදෙස් සඳ. ගාත්‍රාදේශ නම් ගතදෙස් සඳ. ගාත්‍රාක්ෂර ලෝප නම් ගතගුරු ලොප් සඳ. හරි? පූර්ව රූප නම් පෙර රූ සඳ. පර රූප නම් පර රූ සඳ. පර වූ සඳ නෙවෙයි පර රූ සඳ. ආගම සංධිය නම් ආගම් සඳ. ditth රූප නම් දෙරූ සඳ. දැන් ඔයා මේක මතක තියාගත්තේ නැත්නම් දෙරූ සඳ. පෙලක් වේවා තියෙනවා ඔයාට මේ වචනේත් එක්ක අඳුරා ගන්න බෑ. හරි? දැන් ditth රූපෙට දෙරූ සඳ කියනවා. ඔයා දෙදරලා එතන ඉන්නවා. හරි? ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා මෙන්න මේ නම් ටිකක් මතක තියාගෙන විභාගයට යන්නේ. ඔයා මේ 10 වුණත් කමන්නේ ඔයා ඉන්නේ 11 වුණත් කමන්නේ. නේද? ඔයා ඒ ලෙවල් ඉගෙන ගන්නවා වුණත් අනිවාර්යයෙන්ම මේ ටික මතක තියාගන්න ඕනේ. එතකොට ඒ ලෙවල් විෂය නිර්දේශයේ යටතේ මෙන්න මේ කියන සිංහල සංධි වලට අමතරව ඔයාලා තව වැඩියෙන් ඉගෙන ගන්නවා මේ සිංහල සංධි ඉගෙන ගන්න අපි O level වල. මෙතනින් පස්සේ ඔය A level ළමයි ඉගෙන ගන්නවා මිශ්‍ර සිංහල සංධි. මිශ්‍ර සිංහල ඒවා. හරි? එතකොට පාලි සංස්කෘත වලින් ආපු මෙන්න මේ වචනත් එක්ක මිශ්‍ර සිංහල සංධි ඉගෙන ගන්නවා A level කට්ටිය. හරිද? එතකොට දැන් අපි අද කතා කරනවා මේ ස්වර සංධිය, පූර්වස්වර ලෝප සංධිය, පරස්වර ලෝප සංධිය, ස්වරාදේශ සංධිය වගේ මේ සංධිත් එක්ක අපි අද කතා කරනවා මොකද්ද මේ සංධියක් කියලා කියන්නේ කියලා. හරි. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන අර පාඩම් ටිකත් ඉගෙන ගන්න. හරි? මේ කියන නම් ටික. මම යනවා ස්වර සංධියට. ස්වර සංධිය. ස්වර සංධිය. ස්වර සංධියට යන්න කලින් මම ඔයාලට කියන්නම් සංධි වල ඔයාලට තව ප්‍රභේදයක් විභාගයට අහන්න පුළුවන් ස්වර සංධි සහ ව්‍යංජන සංධි කියලා. අම්මා දැන් ඔයා ඉගෙන ගත්තේ සංධි 10යි. හැබැයි ඔයාගේ විභාගයට අහලා තියෙනවා ස්වර සංධි ව්‍යංජන සංධි කියලා. හරි? එතකොට ව්‍යංජනයක සංධියක් කියන්නේ ගාත්‍රාක්ෂර සංධි පදනම් කරගත්ත ඒවා. ස්වර කන්දි කියන්නේ ස්වර පදනම් වෙච්ච. උදාහරණයක් විදිහට මම ස්වර සංධියකට උදාහරණයක් කියන්නම්. නිලම්බර කියන එක මම ගත්තන් ඉස්සෙල්ලා. නිලම්බර නිල්දන අඹර. හරි? එතකොට මේක ස්වර සංධි එකක් තමයි මේ ස්වරයක් එක්ක එකතු වෙනවා තියෙන්නේ නිලම්බර ගාත්‍රාක්ෂරයක් සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙතන එකතු වුණාට එහෙම ගණන් ගන්නෙ නැහැ. හරි? ඊළඟට මම ඔයාලට ගාත්‍රාක්ෂර සංධිය කියන්නම්. දැන් ඔයාට තියෙනවා සිතුවම්. මේක විසන්ධි කරපුවාම සිතුකම්. සිතු සමානයිනේ. එහෙනම් ඒකේ මොකවත් වෙනසක් වෙලා නැහැ. කම් වම් වෙලා තියෙන්නේ. අපි නිකමඩ ලියා ගන්නවා ඔයාට පේන්නත් එක්ක සිතු කියලා. අල් කයන්නක් දානවා. අපි නිකම් බලමු වෙනස් කරලා අල් මයන්න දානවා. එතකොට මෙන්න මේ අල් කයන්න වෙනුවට අපි ගාත්‍රාක්ෂරයක් ආදේශ කරගන්නවා අල් වයන්න. හරි? එතකොට මේ අල් වයන්න එකතු වෙලා තමයි සිතුවම් කියන එක හැදෙන්නේ. එතකොට මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ අකුරක්. ගාත්‍රාක්ෂරයක් ගිහිල්ලා ගාත්‍රාක්ෂරයක් ඇවිල්ලා. හරි? එතකොට මේක ස්වර සංධියක් නෙවෙයි. අන්න ඒ වගේ සංධි වලට අපි කියනවා ව්‍යංජන සංධි කියලා. එතකොට විභාගෙට ඔයාට මේ වගේ වහන්නත් පුළුවන් ඈ. ස්වර සංධි ව්‍යංජන සංධි කියන්නේ මොනවද කියලා. එතකොට ඔයා ඒ පිළිබඳව අවබෝධයක් තියාගත්තේ නැත්නම් ඔයාට ඒකට මොකද්ද කියලා දෙන්න උත්තරේ අමාරුයි. ඊළඟට තව එකක් අහන්න පුළුවන් මට ඒකත් මතක් වුණේ හින්දා ඔහොමම කියන්නම්. අභ්‍යන්තර සංධි සහ බාහිර සංධි. එතකොට දැන් ඔයාගේ විභාගෙන් අහනවා අභ්‍යන්තර සංධි කියන්නේ මොනවද? ඔයා ලියනවා මගේ හිත ඇතුලේ මගේ අභ්‍යන්තරයේ තියෙන සංධි ටික තමයි නේද? අභ්‍යන්තර සංධි කියන්නේ කියලා. එහෙම ලියනවද? එහෙම ලියන්නේ නැහැ. අභ්‍යන්තර සංධි කියන්නේ මොනවද කියලා මම කියන්නම්. ගොවියා කියන වචනය ගත්තොත් මේක තනි වචනයක්නේ. මේක තනි වචනයක්. වචන දෙකක් නැහැ. එතකොට මෙන්න ඉන්නවා අපේ ලොක්කා ගොවියා. ගොවි. මම මේක සරමක් විදියට අඳන්නේ ගවුමක් නෙමෙයි. ඔන්න උදැල්ලක් අරන් ඉන්නවා. දැන් ගොවියා කියන්නේ තනි වචනයක්. හරිද? එතකොට ගොවි කියන යා කියන එක හැදෙන්නේ ගොවි ධන ආ. හරිද? ඊට පස්සේ අපි අල්ලා යන්නක් ගේනවා. මේකට ආගම කරනවා කියලා කියනවා. අලුතෙන් ගේනවා. මේ ආ එකතු වෙලා තමයි ගොවියා කියලා හැදෙන්නේ.
එතකොට තනි පදයක් එක්ක සිද්ධ වෙලා තියෙන සංදි වලට කියන්නේ මොනවද අපි? අභ්‍යන්තර සංදි කියලා. එක වචනයයි තියෙන්නේ. වචන දෙකක් නැහැ. මේවා එහෙනම් අභ්‍යන්තර සංදි. හරි? ඊළඟට අපි කියනවා බාහිර සංදියක් කියන්නේ. දැන් බාහිර සංදියක් විදිහට අපි ගත්තාම ඔය නිලම්බර කියන එක මම ඔයාලට ගත්තේ ඒක බාහිරයි. හරි? නිල් අඹර වචන දෙකක්. එහෙනම් බාහිර වචන දෙකක් එකතු වෙනවා. දකුණු අත. දකුණු අත. දකුණු අත කියන වචනේ. එතකොට වචන දෙකක් එකතු වෙලා තියෙන සංදි. එතකොට ඒවට කියනවා අපි බාහිර සංදි කියලා වෙන වෙනම වචන දෙකක් එකතු වෙලා තියෙනවා. හරි? දැන් ඔයාට අමාරුයි කියන්න බෑනේ. වෙන දෙන්නෙක් ඔයාගේ පන්තියට එනවා. එතකොට අපි හිතනවා ඒක අපේ පන්තිය කියලා. නෑනේ. ඔයා හිතන්නේ අනිවාර්යයෙන්ම බාහිරින් ආපු එක්කෙනෙක්. නේද? එතකොට අන්න ඒ වගේ පිටින් කට්ටිය આવොත් ඒකට කියනවා බාහිරයි කියලා. ඇතුලේ ඉන්න සෙට් එකට කියන්නේ නැහැනේ බාහිර කියලා. ඇතුලේ ඉන්න සෙට් එක තමයි අභ්‍යන්තර සෙට් එක. හරි? ඒ හින්දා තනි වචනයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක අභ්‍යන්තර සංදියක්. හරි. ඔයාට දැන් මම කියනවා සර සංදි ගැන. මම ලේසියට සඳහා පෙර පදයට පිරිමි කියනවා කියලා කිව්වා. සංදියක් කියන්නේ විවාහයක් කිව්වා. හරි. සර සංදිය උදාහරණ ටිකකට අපි යන්. පළවෙනි වචනය මම ඔයාට වචන දෙකයි හදන්නේ. ඔක්කොම හැදුවොත් නිලම්බර දැන් හැදුවමනේ. ඒ හින්දා මම ඒක හදන්නේ නැහැ. දැන් ඔයා ඒ වචනේ දන්නවනේ. අපි ඒ හින්දා වෙන වචන ටිකකට යන්. හැමදාම එකම වචන ටික හරියන්නේ නැහැ. මලසුන. අම්මේ මගේ මලසුන. මලසුන කියන්නේ මල් ආසනය. මලසුන පර වෙලා. ඔබිනොබ. ඔබිනොබ. හතර. හතර කියලා එකක් නැහැ. ඔව් නෝ. ඔව් නෝ. දැන් ඔයා සංදි ඉගෙන ගන්නකොට නේද? මේ වගේ වචන එකපාරට එනවා. මේවා එකපාරට අපිට විසන්ධි කරන්න බෑ. අපි මේ ඉගෙන ගන්න ටිකත් එක්ක තමයි අපි මේවා ඉගෙන ගන්න කොහොමද විසන්ධි කරන්න කියලා. මේක මම හැදුවා ආය හදන්නේ නැහැ. මොකද හැම එකක්ම එක කරන්න බෑ. අපි මලසුන කියන එකට යන්න. විසන්ධි උච්චහම මලසුන මල් දන අසුන. මං කීවා මෙන්න මේ කලින් පදයට කියනවා පෙර පදය. නේද? මේකට කියනවා පසු පදය. හැබැයි මම මෙයාට කියනවා මේ පිරිමි එක්කෙනා කියලා. ඔයාට ලේසියට කියන්නේ හොඳේ. මෙයාට කියනවා මේ ගැහණු සිරික්කිය කියලා. හරි? එතකොට මේ දෙන්න විවාහ වෙන්න බලාගෙනමයි ඉන්නේ. මෙහෙම අල් වෙලා තිබිලා මේ පැත්තේ සොරයක් තිබ්බොත් ගාත්‍රාක්ෂරය අල් වෙලා තිබිලා මේ පැත්තේ සොරයක් තිබ්බොත් මෙයාලා විවාහ වෙන්න බලාගෙනමයි ඉන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනේ විවාහ කරන එක. බය වෙන්න දෙයක් නැහැ. මේ දෙන්න ල කරා. නේද? අල කරා නෙමෙයි මලසුන කරා. හරි? ඔන්න මලසුන හැදුනා. හරි. ඊළඟ වචනයකටත් අපි ඔහොමම යන්. ඔයාට ඊළඟ වචනේ මං හදන හැටි කියන්නම්. බඳින්න බලාගෙන ඉන්නේ. හින්දා ආයේ කැබිලි කොටිලි මොනවත් නැහැ. හොඳේ. හරි. ඊට පස්සේ ඔයා යනවා ඔබිනොබ. ඔබිනොබ විසන්ධි කරපුවාම ඔබින් ඔබ. සර සංදියේදී අනිවාර්යයෙන්ම බඳින්න බලාගෙන ඉන්නේ. එහෙනම් අනිවාර්යෙන් ඔයා මේ දෙන්න එකතු කරා. නෝ කරා. හරි? අල්ලන්නේ නැහැ ඔයන්නේ එකතු වෙච්චාම නෝ වෙනවා. එහෙනම් ඔබිනොබ කියන වචනය හැදෙනවා. නේද? එතකොට මේක අමාරුයිද? දැන් මේ දෙන්න එකතු කරලා අල්ලන්නේ නැහැ ඔයන්නේ එකතු කරපුවාම නෝ. හරි? එතකොට මේක මං මේ දැන් මේක අල්ලන්නට ඔයන්න එකතු කරපුවාම නෝ එහෙම කියලා දෙන්නේ නැහැ මේ පාඩමේ. මේ පාඩම කරන්න කලින් ඔයා ස්වර ව්‍යංජන සම්බන්ධ පාඩම ඒක ඉගෙනගෙන එන්න. හරි? ඒක ඉගෙනගෙන තමයි මේක බලන්න ඕනේ ඈ. මේක එකපාරට බලන්න එන්න එපා. එතකොට අර ඔයාට මේක තේරෙන්නේ නැහැ. තේරෙන ළමයි ඉන්නවා පාඩම් කරපු උන්ට. හරි? හරි. ඔබිනොබ කියලා හැදෙනවා. එහෙනම් ස්වර සංධියක් කියන්නේ මොකද්ද? මේකට මං කිව්වා පිරිමි එක්කෙනයි ගැහණු එක්කෙනයි එකතු කරන එක. අපි එහෙම කියන්නේ මේකට කියනවා පෙර පදය. මේකට කියනවා පසු පදය. පසු පදය. හරි? එතකොට පෙර පදයේ අග තියෙන ගතකුරත් පසු පදයේ මුල තියෙන ස්වරයත් එක්කොට ගලපා ගැනීමෙන් සාදා ගන්නා සංධිය ස්වර සංධියයි. එච්චරයි. හරි? දැන් පෙර පදයේ අග තියෙන්නේ මොකද්ද? අල්ලා යනක. එහෙනම් ගතකුරක්. පසු පදයේ මුල තියෙන්නේ ඔය යන්නේ කියන්නේ ස්වරය.
මේ දෙන්න එකතු කරලා ගලපලා ගන්න සංදියට කියනවා ස්වර සංදිය කියලා. හරි. අපි එහෙනම් ස්වර සංදිය කියන එකේ මොකක්ද කියලා අදහස් අපි ලියාගමු නිර්වචනය. එතකොට ඔයාලට ඒක මතක හිටිනවා. ස්වර සංදිය. හරි. පෙර පදයේ අග ඇති හල් ගතකුරත් හල්ල ගල් ගතකුර නෙමෙයි හල් ගතකුර ගතකුරත් කියලා එතන තයන්න තියෙන්නේ. පසු පදයේ මුල ඇති ස්වරයක් එක්කොට මං කිව්වා සංදියක් කියන්නේ ගලපා ගැනීමක් කියලා. එක්කොට ගලපා ගනු ලබන සංදිය. ලබන සංදියට තමයි අපි කියන්නේ ස්වර සංදිය කියලා. දැන් මේක අමාරුද ස්වර සංදිය කියන එක නෑ. ආපු ගමන්ම ඔයාට තියෙන්නේ ලියන්න. හරි. මම ඒ වගේම තව විසන්දියක් ඔයාට පෙන්නන්නම්. ස්වර සංදිය එකක්. ඔවුන්. හරි. ඔවුන්. මේක විසන්දි කරපුවම කොහොමද? ඔවුන් පේනවා ඇති හොඳට බලා ගන්න. ඔවුන්. හරි. මෙතන තියෙන්නේ ධන ලකුණු. අකුරු කැතයි ඒ ලෙවල් වලට උගන්නන හින්දා නෝ කියලා දැම්මා ඔවුන් කියලා හැදුවා. හරි. එතකොට මේක ලේසි සංදියක්. මේක ලේසිම සංදියක්. එතකොට මේ ස්වර සංදියට සරසඳ කියනවා කියලාත් මතක තියාගන්න. නැත්තම් ඔයා එතන ගිහිල්ලා මේක විභාගෙට ආවොත් මේක පාඩම් කරලා මේ ටික දැනගෙන හිටියා කීවට හරියන්නේ නැහැ ලකුණු නැති වෙනවා. ඒ හින්දා. හරි. අපි ඊළඟ සංදියට යමු. එහෙනම් අපි දැන් පළවෙනි සංදිය ගැන කතා කරා මොකද්ද? ස්වර සංදිය. ඊළඟට අපි කතා කරනවා පූර්ව අස්සර ලෝප සංදිය. දෙවෙනි එක. පූර්ව ස්වර ලෝප සංදිය කියලාත් ඔයා මතක තියාගන්න මම ඔහොම ලියනවා. හරි. ඔන්න මම ඔයාලට පෙන්නනවා දකුණත කියන එක දැන් මම ඉස්සෙල්ලා හැදුවේ නෑනේ. දැන් මම මේකේ හදනවා. හරි. ඔයාගේ අත් ඔක්කොම මේකේ තමයි දකුණත වමත. හරිද? දකුණත ඊළඟට මැද ඇඟිල්ල කියන ඒවා නේද? මැද ඇඟිල්ල කියන ඒවා වමත කියන එක ගන්න එපා. ඒක නෑ. දකුණත කියන එක ගන්න මැද ඇඟිල්ල එහෙම එනවා. ඇඟිලි ටික එනවා. හරි. දකුණත. දකුණු ධන අත. වමත ඇරන් මට බයින්න එපා. දකුණත. හරි. එතකොට ඔන්න බලා ගන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා හරියට. දකුණු කියන එක දකුණත දකුණු කියන එකේ අල්න යන්න තිබ්බා. දැන් ඔයා බලනවා නේද? දකුණතනේ වචනේ. මෙතන තයන්න තියෙන්නේ දකුණත. එතකොට දකුණු කියන එකට මෙතන දකුණු වෙලා. එතකොට දයන්න අවුලක් නැහැ, කුයන්න අවුලක් නැහැ. නයන්නේ මොකක් හරි සීන් එකක් තියෙනවා. තයන්නට තයන්න තියෙනවා. එහෙනම් නයන්න තියෙනවා. මෙතන නුයන්නයි යයන්නයි. නම් ඒ දෙන්නනේ වෙනස් වෙලා තියෙන්නේ. වෙනස් වුණ දෙන්න තමයි අපි අනිවාර්යයෙන්ම අවධානය කරන්නේ ඒ දෙන්න දිහා. එකපාරට වෙනස් වෙලා තියෙනවා නම් දෙන්නේ පන්තියක ඉන්නවා නම් අවධානය දෙන්න ඕනේ ඒ දෙන්න දිහා. හරි? එතකොට ඔන්න මේක උයන්නක් නුයන්න හැදෙන්නේ අල්ලන්නේ උයන්නයි. ඊට පස්සේ අපි අත කරා. හරි? ඊට පස්සේ මෙයා මෙහෙම කරලා කපනවා. ඒකට කියනවා ලොප් කරනවා කියලා. ලොකු කරනවා නෙමෙයි ලොප් කරනවා. එතකොට මේ දෙන්න එකතු කරා අල්න යන්න කියන එක න බවට පත් කරා. හරි? එතකොට එහෙනම් වචනේ ලියා ගන්නවා දකු. එහෙනම් මෙතන තියෙන්නේ නයන්න, මෙතන තයන්න. මේ තියෙන්නේ තයන්න ගත්තා. එහෙනම් දකුණත කියන එක හදෙනවා. හරි? දකුණත කියන එක හැදෙනවා. එතකොට මේ විදිහට තමයි පූර්වස්සර ලෝප සංදි එන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? පිරිමි එක්කෙනෙක් ඉන්නවා. හරි? මේ පවුල පිරිමි. මේ පවුලේ විවාහ කරලා දෙන පිරිමි එක්කෙනෙක් ගෑනු එක්කෙනෙක්. හරිද? එතකොට පිරිමි එක්කෙනා විවාහ වෙන්න යනකොට මෙන්න මේ පිරිමියාගේ පවුලේ
එක්කෙනෙක් මේ විවාහ වෙන්න හිටපු එක්කෙනා මොකද කරන්නේ? ඒ පැත්තේ එක්කෙනා හොරෙන් පැනලා ගිහිල්ලා. මේ ඉන්නේ පැනලා ගිහිල්ලා දැන් එයා නැහැ. ඊට පස්සේ දැන් කරන්න දෙයක් නැහැ විවාහ කාඩ් ටික දීලා ඉවරයි. හිටපු ඊළඟ පිරිමිය අල්ල ගන්නවා. අල්ලගෙන අපි බන්දලා දෙනවා. මේ පැනලා ගියේ පවුලේ මේ හැංගිලා හිටපු පිරිමියෙක් ඈ. මෙන්න මෙයා ඇතුලේ ඉන්න එක්කෙනා තමයි පැනලා ගියේ. එහෙනම් අපි අල්ලගත්තා. දැන් කරන්න දෙයක් නැහැ. ඉන්විටේෂන් කාඩ් දීලා තියෙන්නේ. බන්දලා දැම්මා. හරි? එහෙනම් අපි ඊළඟ උදාහරණයකටත් යන්. උදාහරණ දෙකක් මම ඔයාලට කියන්නම් ලේසියට. උදාහරණ දෙකක් කියන්නම්. හරි? ගියා ඊට පස්සේ මේ ටික පූර්ව සර ලෝප හරි. දකුණෙන් පස්සේ අපි යනවා දිනිසුරු කියන එකට. දිනිසුරු. දිනිසුරු. හරි? එතකොට මේක විසන්ධි කරපුවාම දින ධන ඉසුරු. ඉසුරු. එහෙනම් මෙයා දැන් වෙනස් වෙලා තියෙන නයන්න. ඒ හින්දා අපි යනවා පොඩ්ඩක් අපි මෙයාට අයන්නක් දාලා බලලා අපි පොඩ්ඩක් වෙනස් වීම ටික ඔහොම ලියා ගන්නවා. සුරු කියන එක අවුලක් නැහැ නේ සුරු සුරුම තමයි. හරි? මෙතන යන්නක් තියෙනවා මේ දෙන්න. හරි? එතකොට මෙයා ලොක් කරලා දානවා. ඇංගිලා හිටවු පිරිමියා පැනලා යනවා. ඔන්න පැනලා ගිහියා. අල්ලගත්ත ඊළඟේ කාඩ් උඹට නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඉන්විටේෂන් කාඩ් ටික දීලා. එහෙනම් අනිවාර්යයෙන්ම මල්ලයි නී එකතු වෙනවා. එහෙනම් දිනිසුරු කියන එක හැදෙනවා දැන්. කොහොමද දිනිසුරු හැදුනේ? මේ මෙතන දියන්න තියෙනවා. දැන් මෙහා එකතු වෙලා නියන්න හැදුනා සුරු. එහෙනම් දිනිසුරු කියන වචනේ හැදුනා. නේද? එතකොට මේ විදිහට පූර්වස්වර ලෝප සංධියේදී අපි මේ විදිහට තමයි වචන ගලපන්නේ. එතකොට ගත්තාම මේක විස්තර කරද්දී සංධිවන පද දෙකේ. හරිනේ? මෙයා පෙර පදේ මෙයා පසු පදේ. ගැහණු පදේ පිරිමි පදේ කියලා විස්තරය ලියන්නේ නැහැ. හරි? සංධිවන පද දෙකේ පෙර පදේ අග තියෙන ගතකුරේ ස්වරය වෙන්කොට එය ලොප් කොට ඉතිරි වූ එම හල් ගතකුර පසු පදේ මුල තියෙන ස්වරය සමග එක්කොට ගලපා ගන්නා සංධියට අපි කියනවා පූර්වස්වර ලෝප සංධිය කියලා. ආයෙ බලාගන්න. සංධිවන පද දෙකේ මෙන්න තියෙනවා සංධිවන පද දෙකේ ඒකේ පෙර පදය මේක තමයි පෙර පදේ. ඒකේ අග තියෙනවා අග තියෙන මේ ගතකුරේ ස්වරය වෙන් කරා. මෙන්න අපි අයන්න වෙන් කරා. ඊට පස්සේ ඒක කැපුවා. ඒකට කියනවා ලොප් කරා. ලොප් කර එම ඉතිරි වූ නේද? අල් ගතකුර පසුපදයේ මුල ඇති ස්වරය සමග එක්කොට ගලපා ගන්නා සාදා ගන්නා සංධියට කියනවා පූර්වස්වර ලෝප සංධිය කියලා. හරි? අපි ඔයාලට මෙහෙම උදාහරණ ටිකක් දෙන්නම්. ඔයා ඒ ටික හදන්න. යනෙන විසන්ධිය ගත්තාම යන එන. ඊළඟට සියැසින් සිය ධන ඇසින්. හරි? සියැසින්. ඊළඟ එක ගන්නවා කනීල්. කනීල්. හරි? එතකොට මේ වගේ වචන මෙන්න මේ පූර්වස්වර ලෝප සංධියට එනවා. මේ ඔක්කොම විස්තර කරන්න බෑ. මෙහිම වචන ගොඩක් තියෙනවා. ඒ තියෙන ඒවා ඔයා මේ වගේ හැදුවොත් අනිවාර්යෙන් වෙනවා. එතකොට කනීල් කියන එක කනාදන ඊල්. කනාදන කන නෙමෙයි කනාදන ඊල් මේ යන්න. හරි? මේක ඔයාලට වැරදෙන්න පුළුවන්. මේව නම් ඔයා දන්නවා යන එන සියැසින් කනීල් කියන්නේ කනාදන ඊල් කියන එක. හරි. එතකොට මම පූර්වස්වර ලෝප සංධිය ගැන කතා කරා. දැන් ඔයාලට මේ දෙක පුළුවන් වෙන්න ඕනේ. දැක්ක ගාම විවාහ කරලා දෙනවා නම් ස්වර සංධි නේද? හොරෙන් පැනලා ගියා කොල්ලා ඉතිරි එක අල්ලගෙන විවාහ කරනවා නම් පූර්වස්වර ලෝප සංධි. ඊළඟ එකට එනවා අපි ඊළඟ එකට යනවා පරස්වර ලෝප සංධිය. හරි? පරස්වර ලෝප සංධිය. මේක ඊටාම ලේසි ස්වර සංධියටත් වඩා පරස්වර ලෝප. අපි මේකට කියනවා පරසර ලොප් සඳ. පරසර පර වුණ මල පරසර ලොප් සඳ. පර වුණ මල පැනලා ගියා. නේ? හරි. ඔන්න පරස්වර ලෝප සංධියේ කතාව මේකයි. හරි? මෙයාගේ කතාවත් අමතක කරන්න එපා. දැන් ඔයාට සංධි ගැන හොඳට මතක හිටිය. දැන් මේක බලනවා නම් ඔයාට කවදාවත් සංධි අමාරු වෙන්නේ නැහැ. හරි? හරි ලේසියට කියලා දෙන්න. මම ටිකක් මතක තියන් උතුමලා ටිකක් පොඩ්ඩක් ගුරුතුමා
ගුරුතුමා. එක වගේ වචන ගන්න නැතුව ඉන්නම් ඔයාට එතකොට මේ හදන්න ලේසි වෙන විදිහට වචන කීපයක් මම දාන්නම් ඈ. ගුරුතුමා, බුදුකුරු, බුදුකුරු, බුද්ධාංකුර, බුදුකුරු, පිලිතුරු, පිලිතුරු, පිලිතුරු. හරි? ඊට පස්සේ එහෙම තව වචනයක් මම ඔයාලට දෙන්නම්. පිලිතුරු තියුණු මුනිතුමා වගේ. තියුණු මුනිතුමා, මුනිතුමා, ගුරුතුමා වගේම තමයි මුනිතුමත් ඈ. හරි? එතකොට ගුරුතුමා, කුරු දන උතුමා, බුදුකුරු, බුදු දන අකුරු. හරි? එතකොට පිලිතුරු, පිලිදන උතුරු කියලා මේක හැදෙනවා. තීනං තීදන අයුණු, තියුණු. හරි? ඒක ඔයාලට අමතක වෙන්න පුළුවන්. මුනිතුමා නම් මුනිදන උතුමා. උතුමලා කියලා වෙනම හදනවා. හරි? එතකොට දැන් මං කියනවා පරස්පර ලෝප සංධිය කොහොමද හදන්නේ කියලා. පදය ගන්නවා ගුරුතුමා. ගුරුදන උතුමා. විවාහ වෙන්න හිටියා මේ පැත්තෙන් පිරිමි එක්කෙනා. ඒ පවුල. හරි? පිරිමි එක්කෙනාගේ පවුලේ අය මේ පැත්තෙන් ගෑනු එක්කෙනා පවුල. මේ විවාහයට මෙතනත් ඉන්නේ කොල්ලෙක් නේ. මේ විවාහයට කැමති නෑ ගෙදරින්. නෑ ගෙදරින් කැමති මේකේ වෙන්නේ මොකද්ද? මේ ඉන්න ගෑනු එක්කෙනා කැමති නෑ. ඒ හින්දා ගෑනු එක්කෙනා පැනලා යනවා. පැනලා යවුවා. ලොප් කරා. ඊට පස්සේ ඉතුරු වෙන කට්ටියව අල්ල ගන්නවා. එයාලව බන්දලා දෙනවා. ගුරුදන ගුරුතුමාම තමයි. එතකොට ඔයාට තියෙන මෙන්න මේ අග මේ සොරේ අයින් කරලා දාන්න. හරි? අපි ඊළඟ උදාහරණයකට අපි යමු. අපි ඔයාට ඊළඟ උදාහරණයක් පෙන්නන්නම්. ඊළඟ උදාහරණය. බුදුකුරු. බුදුකුරු. බුදු දන අකුරු. කැමති නෑ විවාහ වෙන්න පිරිමි ගෑනු එක්කෙනා. එයා පැනලා යනවා ඉක්මනට. එහෙනම් වෙන එක්කෙනෙක් එක්ක යනවා මෙයා එක්ක විවාහ වෙන්නේ නෑ. බුදුකුරු කියලා හැදෙනවා. හරි? එතකොට සංදිවන පද දෙකේ අග පදයේ නේද? මේක තමයි සංදිවන පද දෙකේ අග පදයේ තියෙන ස්වරය වෙන්කොට ගලපා ගන්න සංදියට කියනවා පරස්පර ලෝප සංදිය කියලා. එතකොට දැන් ඒක අමාරු නෑනේ. නේද? හරි ලේසි. මේම සංදිවන පද දෙකක් තියෙනවා. මේ තියෙන්නේ. සංදිවන පද දෙක. හරි? ඒකේ අග පදයේ තියෙන ස්වරය කපලා දානවා. ඊට පස්සේ වචනේ ලියනවා. හරි? ඔක තමයි පරස්පර ලෝප සංදිය කියන්නේ. අමාරු නෑ. හරි. ඔයා දැන් මේකේ විස්තරය ලියා ගන්න. සංදිවන පද දෙකේ සංදිවන පද දෙකේ අපි නිකමට හැම එකකට මේක කියනවා. පද දෙකේ අග පදයේ නැත්තම් අපි ඒකට කියනවා පසු පදය කියලා කියන්නත් පුළුවන්. අපර පදය කියලා කියන්නත් පුළුවන්. පදයේ ස්වරය ලොප් කිරීමෙන් ගලපා ගන්නා සංදිය. සංදිය. එතකොට දැන් හරිනේ. ඔයා තමයි මේකේ කපු මහත්තයා. ඔයා තමයි මේවා එකතු කිරීම කරන ඒවා කරන්නේ. නේද? පද දෙකම එකතු කරන්නේ ඔයා. වෙන කවුරුවත් එකතු කරන්නේ නැහැ. බිඳුවයි යොන් ත්‍රිකෝණේ. වචන දෙකක් කියන්නකො මේ දෙන්න එකතු කරන්නේ ඔයා. නේද? ඒතර කවුරුවත් එකතු කරන්නේ නැහැ. ඔයා තමයි මේකේ කපු මහත්තයා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා තමයි මේක විවාහය කරලා දෙන එක්කෙනා. හරි? එතකොට මෙහෙම පසුපදයේ තියෙන ස්වරය අයින් කරපුවාම පරස්වර ලෝප. එහෙනම් පරපදයේ ස්වරය ලොප් කිරීම අයින් කරන එක තමයි පරස්වර ලෝප කියලා කියන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ සංදිය ගැනත් කතා කරමු. මම මේ කෙටියෙන් කතා කරගෙන යන්නේ මේවා ඊටාම අපි නිදසුන් එක්ක සාකච්ඡා කරනවා. හැබැයි ඔයා A level වලට ළඟ නම් A level වලට තව දැන් කල් ළඟයිනේ. එතකොට ඔයාට සංදි කියන එක අමාරු නම් හරිද? සංදි අමාරුයි. ඒ හින්දා ඔයාට මේ දල අදහසක් ගන්න තමයි ඔයාට මම මේ චුට්ට ඉක්මනට කරගෙන යන්නේ. චුට්ටයි ඉක්මනටයි. හරි? හරි. ඊළඟ සංදි අපි කතා කරනවා ස්වරාදේශ. හරි? ස්වරාදේශ. එතකොට ස්වරාදේශ කියන එක ඔන්න දැන් අපි ආවා නේද? ස්වර සංදිය
ඊළඟට පූර්වස්වර ලෝප සංදිය, පරස්වර ලෝප සංදිය එනම් 4 ස්වරාදේශ සංදිය. ඔන්න මේක ටිකක් අමාරුයි. ඈ දැන් මෙච්චර ඒවා අමාරු නෑ. මේකත් පොඩ්ඩක් අමාරු වෙන්නේ නෑ. පොඩ්ඩක් නෙවෙයි අමාරු වෙන්නේ නෑ. අපි උදාහරණ එක සාකච්ඡා කරගෙන යන්. එතකොට විභාගෙට වර වචන දෙනවා. ඔයා මේ වචන මොන සංදියද කියලා බලන්න ඕනේ. ඒවා විසන්ධි කරගන්නත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරි. අපි උදාහරණ ටිකක් අපි දාගමු. මෙහෙසුරු. මෙහෙසුරු. හරි. ඒක විසන්ධි කරපුවාම මහා ඉසුරු වෙනවා. මහා ඉසුරු. පත ඉසුරු කෙනෙක් නෙමෙයි මෙහෙසුරු කියන්නේ. මොහොර. 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 ඒක මහා උර වෙනවා. විසන්ධි වලට මතක තියෙන්න ඕනේ ඈ. හරි. ඊළඟට මම නිකන් තව ඔයාට වචන ටිකක් දාන්නම්. දෑල. ඒක දේ ඇල වෙනවා. වස්සාන කියන පද්‍ය පන්තියේත් ඕක කියනවා. ඔය දෑල දොඩමළුය. දෑගසව්. දෑගසව්. එහෙනම් එක දේ අගසව්. ඔයා මේ වචන ඉගෙන ගන්න. වචන මගින් තමයි මේ සංදි වල දැනීම වාට එන්නේ. මේ වගේ වචන ටිකක් දානවා. ඔයා මේ ටික බලලා මේවා හදන්න. හරි. දැන් මම එකක් දෙකයි තමයි මම කියලා දෙන්නේ. වැඩි කියලා දෙන්නේ නැහැ මම ඔයාට. හරි. දැන් වැඩි කියලා දුන්නොත් වීඩියෝ එකක් දික් වෙනවා. ඔයාට බලන්නත් එපා වෙනවා. ඒ හින්දා මම දෙකයි කියලා දෙන්නේ. ඔයා හොඳට ඒ ඉගෙන ගන්න හරි ලේසි හින්දා මම මේ දෙකයි කියලා දෙන්නේ. ඔයාට මේ දෙක දැනගෙන අනික් ඒවාත් ඒ විදිහට කරන්න පුළුවන්. හරි. මෙහෙසුරු කියන එකට අපි යන්. ඔන්න මෙහෙසුරු. ඔන්න මෙහෙසුරු නෙමෙයි මෙහෙසුරු. මෙහෙසුරු. හරි. ඒ ලෙවල් වල ඔයා මේක කරන්න යනකොට ඔයා තව වැඩක් කරන්න ඕනේ. මොකද්ද? මේ හැම එකකින්ම වචන ටිකක් මතක තියාගෙන යන්න. හරිද? මතක තියාගෙන ගියපුවාම ඔයාට අර කෙටි විවරණ ලියන්න එනවනේ සංදි වල. අන්නේ උදාහරණ වචන ටික දාලා ලියන්න. ඒ හින්දා තමයි ඔයාට මම කියන්නේ මතක තියාගෙන යන්න කියලා. නැත්තම් කට්ටිය කියයි වචන පාඩම් කරගන්න එපා. ඔයා ගිහිල්ලා ඔයාගේ ඥාණයෙන්ම මේක කරන්න ඕනේ. නේද? ඔයා වචන පාඩම් කරගන්නේ කියන විදිහට අනුව ඔයා හොඳට සංදි ඉගෙනගෙන අර වචන නිකම් අඩුම තරමේ 4ක් 5ක් පාඩම් කරගෙන 4ක් 5ක් ඇති හොඳටම ඒ ටික පාඩම් කරගෙන යන්න. කෙටි සටහන් ලියන එකේ සංදියට ඔයා ඒ වචන ටික දාලා ලියනවා. නේද? එතනට ගිහිල්ලා කල්පනා කරන්න එපා. එතනට ගිහිල්ලා ඔය මානසිකත්වෙත් එක්ක ඔය කල්පනා වෙන්නෙත් නැහැ. එහෙම මතක් වෙන්නෙත් නැහැ. හරි? මෙහෙසුරු. ඒක හදනවා විසන්ධි කරනවා ඔයාලට පේනවා මහා ධන ඉසුරු. විභාගෙට ඔය පාඩම් කරන්න නැතුව නිකන් යන්න එපා. හරි? එතකොට දැන් මේක මේ විදිහටනේ විසන්ධි වෙන්නේ. එතකොට අපි කතා කරන්නේ ස්වරාදේශ. එහෙනම් ස්වරයක් ආදේශ වෙනවා. එහෙනම් ස්වරයක් එනවා. ඔන්න දැන් පිරිමි එක්කෙනාගේ පවුල කියනවා මේ පවුලට පිරිමි. ඔන්න මේ පවුල පේන්නේ නැතුව ඇති. ඒ හින්දා මම මෙතනට දානවා මෙයාගේ. සමන්මලි ඔන්න ඉන්නවා සමන්මලි ඉන්නවා මේ පැත්තේ. හරි? එතකොට දැන් මොකද වෙන්නේ? මෙයාලා දෙන්න විවාහ වෙන්න තමයි ඉන්නේ. මේ පෙර පදයයි පසු පදයයි විවාහ වෙන්න ඉන්නවා. හැබැයි විවාහය පරක්කුයි. ඒ හින්දා මොකද කරන්නේ? මේ දෙන්න කතා වෙලා දෙන්න පැනලා යනවා. බලමු පැනලා යන්නේ කොහොමද කියලා. එහෙනම් මහා ඉසුරු මහා අල් හයන්න අයන්න. හරි හයන්න හැදෙන්නේ එහෙමයි. මේ පැත්තෙන් යන්න සුරු වෙනවා. හරි? එතකොට ඔන්න මේ දෙන්නා පැනලා යනවා. ගිහිල්ලා එනවා මෙතනට හයන්නට එහෙනම් හේ හැදෙන්නේ යන්නත් එක්කනේ. එතන තියෙන අකුර තමයි එන්නේ යන්න. ඒ කියන එක්කිනා එනවා. එහෙනම් මේ දෙන්නා පැනලා ගිහිල්ලා මෙයාලගේ දරුවා එවනවා ගෙදර. දැන් මේ අසමගි පවුල දරුවව දැක්කහම සමගි වෙනවා. කොහොමද? පේනවා ඔයාටනේ. අල් හයන්න එයන්න. ඔයාට ඒක පේන්නේ නැහැ. පේන්නේ නැහැ මං එක ගොඩේ වගේ ලිව්වේනේ. මොනනම් හරි. ගියා. අපි බලමු කොහොමද මෙයාලා එකතු වෙන්නේ කියලා. මයන්න තියෙනවා, අල් හයන්න තියෙනවා,
ඔන්න ආපු එයන්න අපි මෙතනට දාගන්නවා. ඊළඟට සුරු දානවා. සුරු දානවා. ඊළඟට මේ දෙන්න එකතු වෙලා ඔන්න හේ හැදෙනවා. හරි. එතන හේයන්න හැදුනා කියන්නේ දැන් වචනේ සම්පූර්ණයිනේ. නේද? එතකොට වචනේ මම ඔයාට මේ නංගි බබයි මල්ලි බබයි අයින් කරලා වචනේ දාන්නම්කෝ. දැන් ඔයා දන්නවනේ. දෙන්න පැනලා යනවා ඒ වෙනුවට එක්කෙනෙක් එනවා. හරි. ඒ එන්නේ කවුද? එයාගේ ළමයා ඇවිල්ලා පැනලා ගිහිල්ලා ඔන්න ළමයා එනවා. ඇවිල්ලා මේ පවුල එකතු කරනවා. එතකොට මයන්න තියෙනවා. හේයන්න තියෙනවා. මෙන් හේයන්න තිබ්බා. සුරු කියන එක ලියුවා. මේ සුරු කියන එක හැදෙනවා. හරි. එතකොට මේක කොහොමද කියන්නේ? මේ සංදිත් අපි කියන්නේ ළමයා පැනලා ගියා එහෙම කියන්නේ නැහැ. සංදිවන පද දෙකේ පෙර පදයේ අග ඇති ගතකුරත් පසු පදයේ මුල ඇති සොරයත් දෙකක් තියෙනවා. හරි. එහෙනම් සංදිවන පද දෙකේ පෙර පදයේ අග තියෙන ගතකුරේ සොරය වෙන්කොට පසු පදයේ මුල ඇති සොරය සමග ඒ සොරයන් දෙකම නේද? වෙනුවට වෙනස් ස්වරයක් ආදේශ කර ගැනීමෙන් ගලපා ගන්නා සංදිය. ආයෙත් කියමු. සංදිවන පද දෙකේ පෙර පදයේ අග ඇති ගතකුරේ ස්වරය වෙන්කොට එම ස්වරයත් පසු පදයේ මුල ඇති ස්වරයත් යන ස්වරයන් දෙකම වෙනුවට මෙන්න මේ පිටතින් ගේන එක නම් ආදේශ කර ගැනීමෙන් ස්වරයක් ආදේශ කර ගැනීමෙන් ගලපා ගන්නා සංදියට කියනවා මොකද්ද? ස්වරාදේශ කියලා. හරි. අපි දැන් මෙයා ගැනම ඔයාට වෙන එකකුත් හදලා පෙන්නන්න එපා. දෙකක් අපි හදමු. හරි. නෑ මං කෙලින් ඉරක් ගැහුවා. ඒක නේ හිතන්න එපා. පොඩ්ඩක් කෙලින් තියෙනවා. හරි. ඔයාට මං ඊළඟට හදනවා මේකමයි මහනේ. එහෙනම් දෑල කියන එක හදන්නම් දේදන ඇල. ඔය දෑල දේ ඇල සංදිවන පද දෙකේ පෙර පදයේ අග ඇති ගතකුර මෙන්න මේකේ තින් එකයි තියෙන්නේ අග ඇති ගතකුරේ ස්වරය වෙන් කරා ඒ දේ හැදෙන්නේ එයන් එකතු වෙලා ස්වරය වෙන්කොට එම ස්වරයත් සංදිවන පද දෙකේ පෙර පදයේ අග තියෙන ගතකුරේ ස්වරය වෙන් කරා මෙන්න වෙන් කරලා තියෙනවා ඒ ස්වරයත් පසු පදයේ මුල තියෙන ස්වරයත් මේ ස්වරයන් දෙකම වෙනුවට වෙනස් ස්වරයක් එනවා. ඇවිල්ලා තියෙන්නේ ඈ. ඈ ආව කියලා කොහොමද හොයන්නේ? මෙතන මේ තියෙන අකුරනේ අපි හදාගන්නේ මේ වෙනස් වෙලා තියෙන්නේ දෑ යන්න. ඒක දෙයන්න වෙලා. එහෙනම් මෙතන ඇයන්නනේ තියෙන්නේ ඒකයි. හරි. ඒ ස්වරයත් වෙනුවට වෙනස් ස්වරයක් ආදේශ කර ගැනීමෙන් ගලපා ගන්නා සංදි. එතකොට අකුර හැදිලා තියෙනවා ඈ ජීවිතේ කවදාවත් අපි මෙහෙම මේ අකුරු මැද තියන්නේ නැහැ ස්වර මේ දෙන්න එකතු කරනවා. එහෙනම් දෑ වෙනවා. එහෙනම් දෑල කියන එක හැදෙනවා. දෑල පේන්නේ නැහැ. ඒ හින්දා අපි එකතු වෙන විදිහ වෙන තැනකට මං දාන්නම් මෙන්න මෙයා අයින් කරලා. හරි. නේද? යා අයින් කරලා අපි දාමු. උද්ද අකුර තියෙනවා. මම මේ පල්ලේ තියෙන එක මෙතන තියෙන එක ආයෙ ලියන්නේ. ඔයා දෙක දෙක ලියන්න යන්න එපා. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙනවා. එකතු වෙලා හැදෙනවා දෑ යන්න. මෙයා ගන්නවා මෙතනට ලයන්න. එහෙනම් දෑල කියන එක හැදුනා. මෙන්න මේක හැදුනා. හරි. එතකොට අපි ආයෙත් කියන්නම් මම ඔයාලට මේ දෙන්න පැනලා යනවා. පැනලා ගිහිල්ලා ළමයා එවලා ඒ දෙන්න ඉන්නේ නැහැ. ළමයා එවලා තමයි එකතු වෙන්නේ පවුල. හරි. එහෙනම් සංදිවන පද දෙකේ පෙර පදයේ අග ඇති ගත කුරේ ස්වරය වෙන්කොට එම ස්වරයත් පසු පදයේ මුල ඇති ස්වරයත් යන ස්වරයන් දෙකම වෙනුවට වෙනස් ස්වරයක් ආදේශ කර ගැනීමෙන් ගලපා ගන්නා සංදියට අපි කියනවා ස්වරාදේශ කියලා. හරි. එතකොට ඔයා මේ උදාහරණේ බලලා ලියා ගන්න. දැන් මම 3-4 පාරක් කීවා. 3-4 පාරක් ඔයාලට කීවා. ඒ හින්දා ඔයා ඒක බලලා ලියා ගන්න. හරි. මේක මකන්න ඕනේ නැහැ. පිටුවකට කියන්න. හරි. දැන් ඔයාට කතා කරා මම සංදි කිහිපයක්ම. දැන් අවසාන එක මම ඔයාට කතා කරනවා ගාත්‍රාදේශ සංදිය. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊතුරු සංදි ටික කතා කරමු. ඔක්කොම ඉගෙන ගන්න එපා අද. අද මේ ටික විතරක් ඉගෙන ගන්න. ඊතුරු ටික
වෙන දවසක කරමු. එතකොට මේක ටිකක් සංකීර්ණ පාඩමක්ද කියලා ඔයාට හිතෙයි දැන්. හරි? හරි. ඊළඟට අපි යනවා ගාත්‍රා දේශ සංධියට. ගාත්‍රා දේශ සංධියෙත් අපි බලමු මේ මොන වගේ පදද ඔයාට උදාහරණ වශයෙන් තියෙන්නේ කියලා. හරි. ගාත්‍රා දේශ සංධිය ප්‍රධාන කොටස් දෙකකට එනවා. හරිද? ගාත්‍රා දේශ සංධිය ප්‍රධාන කොටස් දෙකකට එනවා. ගාත්‍රා දේශ සංධිය. ආකාර දෙකයිනේ. අපි දැන් කතා කරේ මොනවද? ස්වර සංධිය කතා කරා, පූර්වස්වර ලෝප සංධිය කතා කරා, පරස්වර ලෝප කතා කරා, ස්වරාදේශ කතා කරා. එහෙනම් ගාත්‍රාදේශ පස්වෙනි එක. හරි. එහෙනම් මේකේ අපි ප්‍රධාන කොටස් දෙකට මම උදාහරණ දෙකක් ඔයාට වෙන වෙනමම හදලා පෙන්නන්නම්. මේ පැත්තේ එකක්, මේ පැත්තේ එකක්. හරි. පළවෙනියට මම වචනයක් ගන්නවා සිතුවම්. මම ඔයාට කලින් මේ වචනේ අරන් පෙන්නු සිතුවම්. හරි. සිතු විසන්දි වෙච්චාම මේක සිතු කම් වෙනවා. මේකේ ගොඩාක් වෙලාවට කම් තමයි එන්නේ. හොඳේ. ඊට පස්සේ මොකද වෙන්නේ? සිතුට සිතු හරි. හිතන විදිය හරි. වයන්නට කයන්න ඇවිල්ලා. එහෙනම් අපි ඊළඟ එකෙන් අපි ඒක ටික බලනවා මේක පොඩ්ඩක් විසන්දි කරලා කයන්න. අල් කයන්න, අයන්න, අල් මයන්න. හරි? අල් කයන්න වෙනුවට ඇවිල්ලා තියෙන්නේ එහෙනම් අපි ගේන්න ඕනේ වයන්නක්. අල් වයන්න ගේනවා. කපලා ගේන්න එපා මේ විදියට ගේන්න. හොඳේ. ඊට පස්සේ සිතු දැන් අල් කයන්නක් නැහැ. හොඳේ. අල් කයන්න වෙනුවට අල් වයන්න. ඒක එකතු කරනවා මේ අයන්නත් එක්ක. ඔන්න මේ දෙන්න එකතු වෙලා ව හැදෙනවා. හරි සරලයි. හරි. වයන්න හැදුණානේ. එහෙනම් මම මෙතනින් දෙනවා. එතකොට වචනේ තමයි සියන්න තියෙනවා, තුයන්න තියෙනවා, වයන්න තියෙනවා, අල්මයන්න තියෙනවා. දැන් වචනේ හැදිලා. නේ? එතකොට ගාත්‍රාක්ෂරය මෙතනට ඇවිල්ලා ආදේශ වෙලා තියෙන්නේ පසුපදයට. නේද? එතකොට ගාත්‍රාදේශ සංධියේ ප්‍රධාන කොටස් එක පළවෙනි එක තමයි ගාත්‍රාක්ෂරය පසුපදයට ආදේශ වෙන එකක් තියෙනවා. හරි. පසුපදයට ගාත්‍රාක්ෂරයක් ආදේශ වෙනවා. එතකොට මෙන්න පිරිමි එක්කෙනා මෙන්න මම යාට පෙර පදේ කියනවානේ පිරිමි. ඔයාට දැන් නිදිමතත් ඇතිනේ. ඉන්න පිරිමි. මේ පිරිමි එක ගෑනු නෙමෙයි පිරිමි පිරිමි. පේනවනේ පිරිමි. අයින් කරා පිරිමි. හරි. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා ගැහණු එක්කෙනෙක්. මේකේ වෙලා තියෙනවා මේ දෙන්න විවාහ වෙන්න දැන් ඔන්න ඉන්නවා. විවාහ වෙලා මෙයා කරන වැඩේ මේ විවාහය කිට්ටු වෙලා මෙන්න මේ ගෑනු එක්කෙනා. ඒ කියන්නේ මේ ගැහණු පවුලේ මේ බඳින්න හිටියේ මෙයානේ. යාත් ගෑනු එක්කෙනෙක් නේ. මේක ගැහණු පවුල. ඔක්කොම බඳින්න ඉන්නේ ගැහණුවයි. මේකේ ඔක්කොම පිරිමි. හරි. එතකොට මෙන්න මේ ගැහණු එක්කෙනා විවාහයට බයේ පැනලා යනවා. වෙඩින් කාඩ් ටික දීලා කරන්න දෙයක් නැහැ. මෙයාව බන්දලා දාන්න එක්කෙනෙක් එනවා මේ වෙනුවට එනවා වෙනත් ගැහණු එක්කෙනෙක් ඒ පවුලට ගේනවා. පිටතින් එනවා නෑදෑ ගෙදරකින් ආපු එක්කෙනෙක් එකතු වෙලා එයාව බන්දලා දාලා තමයි මේ පවුල සමගියෙන් ජීවත් වෙන්නේ. හරි? එතකොට ගාත්‍රාක්ෂරය පසුපදයට ආදේශ වෙනවා. ඊළඟ එකට අපි යනවා ගාත්‍රාක්ෂරය පෙර පදයට ආදේශ වෙන එකට. හරි? ගාත්‍රාක්ෂරය පෙර පදයට ආදේශ වෙනවා. හරි. මේ වගේ දෙකක් තියෙනවා මේකේ. ඔයා මේක මේ විදිහම විතරක් ඉගෙනගෙන තියෙනවා නම් පළවෙනි වතාවට ඔයාට අනෙක් විදිහ විභාගයට ආපුවම අමාරුයි. හරි. මම උදාහරණයකට යන්නම්. මේ වගේ උදාහරණයක් අපි ගමු. බුත්සරණ. 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 විසන්දි වෙච්චාම බුදු සරණ. මේකේ පොඩි කැපිල්ලක් තියෙනවා. හරි. එතකොට පෙර පදේ විසන්දි කරලා අපි ඒක පොඩ්ඩක් කපනවා. පොඩ්ඩක් වෙනස් වෙලානේ. හරි. අල් දයන්නයි උයන්නයි එකතු වෙලා දූ හැදිලා තියෙන්නේ වෙනසක් තියෙන්නේ. ඊළඟට මෙතන ලියනවා
සරණ කියලා. හරි. එතකොට අපි මෙන්න මේ ස්වරය අයින් කරගන්නවා. ස්වරය අයින් කරනවා. ඊළඟට වචනේ තමයි බුයන්න තියෙනවා, අල් දයන්න තියෙනවා, ඔන්න පැටියෝ සරණ එනවා. ආපුහාම මෙන්න මේ අල් දයන්න වෙනුවට ආදේශ වෙන්නේ අල් තයන්න. බුයන්න තියෙනවා, අල් තයන්න තියෙනවා, සරණ කරනවා. හරි. එතකොට බුත් සරණ කියලා හැදෙනවා දැන්. බුත් සරණ. පේනවද බුත් සරණ? පේන්නේ නැහැ. අකුරු කැතයි. අකුරු කැතයි. හරි. බුත් සරණ දැන් පෙනෙයි. හරි. ඔයාලට දැන් පේයි. එතකොට මේ විදිහට ගාත්‍රා දේශ සංධියේදී ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. දැන් ඔයා මේකේ කොහොමද හොයන්නේ? ගාත්‍රාක්ෂරයේ පෙර පදයට ආදේශ වෙන්නේ පසු පදයට ආදේශ වෙන්නේ කියලා ඔයා කොහොමද හොයන්නේ කියලා අපි මම තව උදාහරණයක් දෙකක් වචන දෙකක් දාන්නම් බෝඩ් එකේ. ඒ දෙක විතරක් ඇති. එතකොට මේ දෙකෙන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි? එතකොට තව වචනයක් මම දාන්නම්. මට මම දානවා වචනේ පිළියම්. පිළියම්. ඔන්න දැන් ඔයා මේ වචන දෙකේ ගාත්‍රාක්ෂරයේ කොතනද ආදේශ වෙන්නේ කියලා හොයන්න යන්නේ. ඊළඟ වචනේ මම දානවා කප්පිල්. 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 හරි. පිළියම් කියන එක විසන්ධි කරපුවාම පිළිදන මම ඔයාලට කීවා පම් අයන්න වෙනවා කියලා ගොඩක් අවස්ථාවල මේ වගේ යයන්න වයන්න කයන්න වෙනවා. කප්පිල් කියන එක විසන්ධි කරපුවාම කබ පිල්. කබ කබ පිල්. දැන් බලන්න ගාත්‍රාක්ෂරයේ කොතනට දෙන්න ඕනි කියලා. මේ වචනේ මෙන්න මේ යයන්නනේ හදන්නේ. එහෙනම් මෙන්න මෙයානේ වෙනස් වෙන්න ඕනේ. දැන් පිළි කියන එක තියෙනවා. එහෙනම් ගාත්‍රාක්ෂරය පසු පදයට එන්න ඕන එකක් තමයි මේක. මේකේ බලමු. පිල් එහෙම්මම තියෙනවා. එහෙනම් ගැටලුවක් නැහැ. කයන්නක් තියෙන. එහෙනම් මෙන්න මේ බයන්න තමයි වෙන්නේ. එතකොට ගාත්‍රාක්ෂරය පෙර පදයට තමයි එන්න ඕනේ. එතකොට මේකේ පෙර පදයට එනවා. මේකේ පසු පදයට එනවා. හරි. එතකොට ওই විදිහට ඔයාට මේ දෙක හොයාගන්න පුළුවන්. ඊතලෙ මම මෙහෙම ගහන්නම්කෝ. හරි. එතකොට මේ විදිහට ගාත්‍රාක්ෂරය කෝකට දෙන්නේ කියලා ඔයාට හොයාගන්න පුළුවන්. එතකොට ගාත්‍රා දේශ සංධිය කියන්නේ දේශ සංධිය. දෙකක් තියෙන හින්දා මේකේ අපි මේ විදිහට තමයි සංධිය අපි හඳුන්වන්නේ. හරි. සංධි වන පද දෙකේ මම මේක ලියන්නම් ඔයාලට පොඩ්ඩක්. දැන් මේක සංධි වන පද දෙකේ පෙර පදය හෝ පසු පදය වෙතට පෙර පදයට වෙන්නත් පුළුවන් පසු පදයට වෙන්නත් පුළුවන් ගාත්‍රාක්ෂරයක් ආදේශ කරගන්න කියලා ලියන්න එපා කර ගැනීමෙන් කියලා ලියන්න. කර ගැනීමෙන් හරි නෑනේ එහෙම ලියන්න ලියන භාෂාවෙන් ගලපා ගන්නා සංධිය. එහෙනම් සංධි වන පද දෙකේ මෙන්න මෙහෙම තියෙනවා පෙර පදයට පසු පදයට. හරි. පෙර පදයට හෝ පසු පදයට ගාත්‍රාක්ෂරයක් ගෙනල්ලා නේද? ආදේශ කරගෙන අපි ගලපා ගන්න සංධියට කියනවා ගාත්‍රාදේශ සංධිය කියලා. ඔන්න මම සංධි පහක් කතා කරා.
දැන් ඔයාට මේ සංදි පහ මේ බලමු සංදි පහ මොකද ඔයාගේ තත්ත්වයේ සංදි ලේසිද අමාරුද කියලා නේද? දැන් මම ඔය ටියුට් එකක් ගැන නෙවෙයි කතා කරේ මම මේ ටියුට් එකක් නෙවෙයි කතා කරේ ටියුට් එක නම් මේක ලොකුවට තියෙනවා ලොකුවට කියන්නේ උදාහරණ වැඩි. ඔයාට උදාහරණ මම එච්චර ගොඩක් දැම්මේ නෑ. මොකද උදාහරණ ගොඩක් දැම්මේ නැත්නම් ඔයාට අමාරු වෙන හින්දා හොඳේ. උදාහරණ අමාරුයි කියන්නේ මේ වීඩියෝ එක කරගන්න අමාරුයි ඔයාටත් අමාරුයි. හරි. මං කතා කරපුවා මං කෙටියෙන් කියන්නම්. සංදි ගැන කතා කරා. සංදියක් කියන්නේ විවාහයක් කිව්වා. ඔන්න විවාහය තියෙනවා අපි බැලුවා. ඊළඟට පෙර පදයට මං කිව්වා පිරිමි ඒක අපි කතා කරේ අපි උගන්වීමේ පහසු සඳහා සහ ඔයාට පහසු සඳහා තමයි මෙහෙම කරේ. ඊට පස්සේ පසුපදයේ ගැහණු කියලා ඔහොම තමයි ඉගෙනුවේ. ඊට පස්සේ පෙර පදේ සහ පසු පදේ එකතු වෙලා තමයි සංදි පදේ හැදෙන්නේ. ඊට පස්සේ සංදියක් කියන්නේ එක්කර ගලපා ගන්න එක කොහොමද මේ වචනේ හැදිලා තියෙන්නේ? සිදත් සංගරාව මේකට කියනවා සිදත කියලා. සිදත. මොන දතද? සිදත. සීදත. හරි? සිදත. ඒ කියන්නේ සිදත් සංගරාවේ සංදි කියන ඒවා කොහොමද හැදින්නුවේ? ඊළඟට මම ඔයාලට කතා කරා සංදිය කොහොමද වචන වෙන් වෙන්නේ? සංදියක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. සංදි 10ක් තියෙනවා කිව්වා මේ සිංහල සංදි. ඊළඟට ස්වර සංදිය කතා කරා. ස්වර සංදිය උදාහරණ අපි කතා කරා. පූර්වස්වර ලෝප කතා කරා. පරස්වර ලෝප කතා කරා. මේ පූර්වස්වරයේ උදාහරණ කතා කරා. ස්වරාදේශ, ගාත්‍රාදේශ. කියලා ඊට පස්සේ අපි මේ ගාත්‍රාදේශ සංදියේ නිර්වචනය ලියවා. එතකොට මම හිතනවා දැන් ඔයාට නේද? දැන් ඔයා ඉගෙනගෙන තියෙන්නේ සංදි නම් අමාරුයි කියන එකනේ. ඔයා ගියපු ගමන්ම ඉගෙන ගන්නේ සංදි අමාරුයි. ඔයා විභාගෙට යන්නෙත් අමාරුයි කියලා. ගිහින් පුටුවේ ඉඳ ගන්නෙත් සංදි අමාරුයි. එතකොට අමාරු කියන එකක් කවදාවත් අමාරුවෙන්ම දකින්න එපා. ඒක හරි ලේසියට පාඩම් කරගන්න නේද? දැන් කට්ටිය කරන වැඩේ මෙන්න මේවා. මෝඩ වැඩ කරන්න එපා. හොඳේ. මේක මෙතන සංදි කීයක් තියෙනවද? මෙතන සංදි මම 10ක් කතා කරානේ. මේ තියෙන්නේ 10යි. මෙතන 10ක් තියෙනවා. මේ පැත්තේ මේ පැත්තේ. දැන් ඔයා මේක ඔයා කැමති විදියකට පාඩම් කරගන්න. ඔයා කොහොමදත් සංදියක් කියන එක පාඩම් කරගන්න එපැයි. නේද? මේකේ ස්වර සංදිය තියෙන ඊළඟට පූර්වස්වර ලෝප. මට ඒකේ විරුද්ධ එක පරස්වර ලෝප. ස්වරාදේශ ඒ වගේම ගාත්‍රාවකුත් ආදේශ වෙනවා. එහෙම කියලා මතක තියාගන්න. දැන් මේ වචන 10 පාඩම් කරගන්න බැරුව තටමන්න එපා. හරි? මේ වචන 10 පාඩම් කරගන්න ඕනේ විභාගෙට. මේ වචන 10ක් පාඩම් කරගන්න බැයි නම් සංදි කරන්න බෑ. එතකොට මොකද ඔයා සංදිය නම දන්නේ නැහනේ. සංදි ඉගෙනගෙන තියෙන ඔයා සංදිය නම දන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වචන 10 පාඩම් කරගන්න. වචන 10 කියන්නේ මේ සිංහල සංදි 10. මිස්ටර් සිංහල සංදි ගැන අපි කතා කරේ නෑ. කැපුණා නේද ඒක? මිස්ටර් සිංහල සංදි ගැන කතා කරේ නෑ. මේ මිස්ටර් සිංහල සංදි මම ඊළඟට කතා කරනවා ඊළඟ වීඩියෝ එකේ ඉතුරු සංදි පහත් කතා කරලා. ඉතින් මේ සංදි වලට ඔයාට පුළුවන් ඔයාට කැමති විදියකට මුල් අකුරු වලින් හදාගන්න මොකක් හරි දෙයක් නේද? එතකොට මේක කවියක් වගේ පාඩම් කරන්න ව්‍යාකරණය කවියක් වගේ පාඩම් කරන එක හොඳයි. ඒ වුණාට මේ වචන ටිකමනේ ආයෙ පාඩම් කරන්නේ. ස්වර පර ස්වර ගත්‍රා ඕවා කවියෙන් කීවත් එකයි නිකන් පාඩම් කරත් එකයි. හරි? ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම මේ වචන 10 පාඩම් කරගන්න. මේ වචන 10 අමාරුයි නම් විභාගය කියන එක ලේසි වෙන්නේ නැහැ. විභාගය ඊටත් වඩා අමාරුයි. අනිවාර්යයෙන්ම ඔයා මේ වචන සංදි 10 මතක තියාගන්න ඕනේ. ඒක අද කරපු පහ මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් මම හිතනවා ඔයාට සංදි කියන පාඩම දැන් හොඳට තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ සංදි පහත් එක්ක අපි තව වීඩියෝ එකකින් හමු වෙනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා.